රැවටිලිකාර වංචාකාර සහ බොරුදත්ත පදනම් කරගනිමින් වත්මන් රජය ප්‍රතිපත්ති සකස් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති දත්ත අනුව තනි පුද්ගලයෙකුට දින 30ක් ජීවත් වීම සඳහා රුපියල් 17,315ක් ප්‍රමාණවත් බවට දක්වා ඇති සංඛ්‍යාලේඛ දැඩි ලෙස ගැටලු සහගත බවයි ජනහමුවක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ. රටේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ මහ පොළොවේ සත්‍ය පදනම් කර ගනිමින් නොව බොරුව රැවටිල්ල සහ අසත්‍ය දත්ත මත පදනම් වූ බවද එහිදී ඔහු කියා සිටියා. සමහරුන් වත්මන් රජයේ අසාර්ථක වන තෙක් බලා සිටින ලෙසට යෝජනා කළද සමගි ජනබල වේගය මතේ එය නොවන බවත් සිය පක්ෂයේ කටයුතු කරන්නේ ආණ්ඩුවලට අවශ්‍ය ආකාරයට නොව ලක්ෂ 220ක් ජනතාවගේ අවශ්‍යතාවලට මුල් තැන දෙමින් බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.